High in the hills of Valimada, Manoja Prashanti tends her mushroom farm. Her signature mushroom sausages a beloved treat among local vegetarians. දැනට වසර 7ක ඉඳන් කාලයක ඉඳන් මම මගේ ආයතනය පවත්වාගෙන යනවා. මුලින්ම නෙවුම් බිම්මල් වෙළඳපොළට නිකුත් කිරීමෙන් තමයි අපේ ආයතනය ආරම්භ වෙන්නේ. කොවිඩ් කාලේ බිම්මල් කල් තබා ගැනීමේ ගැටලුවට විසඳුමක් විදිහට අපි බිම්මල් අගයකතු කළ නිෂ්පාදනයක් විදිහට මේ සොසේජස් නිෂ්පාදනය ආරම්භ කරනවා. අපි මේ ඒ වෙනකල්ම ප්‍රාථමික මට්ටමින් නිෂ්පාදනය කරගෙන ගිය සොසේජ් නිෂ්පාදනයේදී සොසේජ් ස්ටීම් කරන්න අපි භාවිතා කළේ ඉන්දියාප තම්බන්න අපි භාවිතා කරන සාමාන්‍ය ස්ටීමරයක්. එතනදී අපිට ගැටලුවක් වුණා ඒ ස්ටීමරේ කොහොමද කොච්චර විදිහට ගින්දර වදිනවද එහෙම නැත්නම් කොච්චර වෙලාවක් තම්බන්න ඕනද කියන එක අපිට හරියට කාලවකවානුවක් මිම්මක් දැනගන්න බැරි නිසා ගැටලුවක් වුණා. ඒක නිසා සොසේජස් හොඳ නිෂ්පාදනයක් විදිහට එළියට යවනකොට සියලුම සොසේජස් එකම මට්ටමින් යවන එක ගැටලුවක් වුණා. Each sausage required tedious hand stuffing. Output was only about 3 kilograms a month. Remote mountain roads made getting ingredients and products to a market a daily struggle. Chrysalis provided key tools, quality casings, a steamer, and even a date coder for packaging. ක්‍රිසලිස් ආයතනයෙන් මට ලබලා දුන්න සොසේජස් ස්ටීමර් යන්ත්‍රය ඒ වගේම ක්‍රිසලිස් ආයතනයෙන් මට සහාය දක්වනවා කේසින් එක මිලදී ගන්න. ඉතින් මේ වෙනකොට කේසින් එකයි කෝඩින් මැෂින් එකයි ස්ටීමර් එකයිත් එක්ක අපි හොඳ සොසේජස් නිෂ්පාදනයක් එළියට දෙනවා. Output jumped from 3 kilograms to 50 kilograms a month. She expanded her mushroom huts overnight. Now, her products travel down to Nuwara and Ella, reaching new customers. Tourists and locals alike savor her innovative vegetarian snack. Her sausages are now a highlight at local festivals and gatherings. මමත් ගෙදර ඉඳලා ඉස්ලාම පටන් ගත්තු ව්‍යාපාරයක් විදිහට මේ වෙන විට ඌව පළාතේ හොඳම කාන්තා ව්‍යවසායිකාව සම්මානය අරන් තියෙනවා. New income lifted her whole community. Manoja now employs neighbors to help. අපි ක්‍රිසලිස් ආයතනයත් එක්ක සම්බන්ධ වීමත් එක්කම අපිට ලැබෙනවා විශේෂ වැඩමුළු රාශියකට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වෙනවා ව්‍යවසායක වැඩමුළු. ඉතින් එතනදී හම්බෙච්ච සුවිශේෂීම අවස්ථාවක් තමයි මට මගේ නිෂ්පාදනය වෙනුවෙන් යහපත් නිෂ්පාදන පිළිවෙත් එහෙම නැත්නම් GMP සහතිකය ගන්න මට අවස්ථාවක් හම්බ වුණා. ඇත්තටම ඒක මගේ නිෂ්පාදනයෙන් ලැබුණු හොඳම අවස්ථාවක් කියන්න මම කැමතියි. From a humble farm to distant dinner tables, Manoja's journey is inspiring. Chrysalis helped Manoja bridge a mountain gap for her business. Chrysalis, bringing village dreams to life.